ආයුබෝවන් අපොස උසස් පෙළ විභාගයේදී අපිට හම්බ වෙනවා නාට්‍ය රංගකලා විෂය නිර්දේශය තුල නිර්දිෂ්ට ග්‍රන්ථ පහක්. මේ නිර්දිෂ්ට ග්‍රන්ථ පහේ සුවිශේෂී ග්‍රන්ථයක් තමයි මේ මම පසුගින් තියලා තියෙන ඊඩිපස් රජ නාට්‍ය කියන ග්‍රන්ථය. ඉතින් මේ ඊඩිපස් රජ නාට්‍ය නරඹද්දී අපි නාට්‍ය පටන් ගන්න කලින් නාට්‍ය බලන්නට කලින් අපි ඒක දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ නාට්‍ය පුරා කතාවක් තියෙනවා. නාට්‍ය පුරා කතාවක් තියෙනවා. ඒ පුරා කතාව නාට්‍යෙට බද්ධ වෙලා තියෙන්නේ. නාට්‍ය හා බද්ධ වෙලා තියෙන මේ පුරා කතාව. මේ පුරා කතාව දන්නේ නැතිව අපිට නාට්‍ය රස විඳින්නට බෑ. නාට්‍ය ගැන අවබෝධයක් ගන්න බෑ. ඉතින් මම මේ ඊඩිපස් රජ නාට්‍යයේ පුරා කතාව ඉස්සරහට කියන්න. ඒ පුරා කතාව මොකද මම කියන්නේ? පුරා කතාව අවබෝධ කරගන්න ඕනේ යම්කිසි ශිෂ්‍යෙක්, විද්‍යාර්ථියෙක්, මේ නාට්‍ය රසිකයෙක් ඕනම කෙනෙක්, ප්‍රේක්ෂකයෙක් මේ නාට්‍ය කෘතිය අධ්‍යයනය කරද්දී මේ පුරා කතාව දැනගෙන තමයි අපි නාට්‍ය අධ්‍යයනය කරන්න ඕනේ. ඒ නිසා මොකක්ද මේ පුරා කතාව? මම ඉස්සරහදී කියන්න. ඊඩිපස් රජ නාට්‍යයේ පුරා කතාව. ඊට පස්සේ මේ පුරා කතාව අවබෝධ කරගෙන ඔයාලා නාට්‍ය රස විඳින්න. මොකක්ද මේ පුරා කතාව කියන එක? ඉතින් අපි පුරා කතාව මොකක්ද කියන දේ බලමු. මේක තමයි පුරා කතාව. තීබේ කියලා දේශයක් තියෙනවා. මේ තීබේ කියන දේශයේ ඉන්නවා ලායුස් සහ යොකෙස්ට්‍රා කියන දෙපළ. රජතුමා සහ බිසව. තීබේ ඉන්නවා ලායුස් සහ යොකෙස්ට්‍රා කියන රජු සහ බිසව. මොවුන්ට දාව දරුවෙක් ලැබෙන්නට එනවා. මොහු තමයි ඊඩිපස්. මේ නාට්‍ය ආරම්භයේ ඉන්නේ ඊඩිපස් තමයි මොහුගේ මේව පිළිසිඳ ගන්න දරුවා තමයි ඊඩිපස්. දරුවා හම්බෙන්න කලින් ඩෙල්ෆි දෙව් මැදුර. ඩෙල්ෆි දෙව් මැදුර කියලා මැදුරක් තියෙනවා. ඔවුන්ගේ ඉතිහාසයට අනුව ඒ ඩෙල්ෆි දෙව් මැදුරෙන් දේව වාක්‍යයන් අනාවකි පළ කරනවා. ඒ ඩෙල්ෆි දෙව් මැදුරෙන් දේව වාක්‍යයක් කියන මේ දරුවා ඉපදෙන්නට කලින් ඔය හම්බෙන්න ඉන්න දරුවා තමන්ගේ පියාව ඝාතනය කරලා මව සමග විවාහ වෙනවා කියලා ඩෙල්ෆි දෙව් මැදුරෙන් දේව වාක්‍යයක් අනාවකයක් ඉදිරිපත් කරනවා. අනාවකයක් කියනවා. මේ අනාවකයේ සත්‍ය වේයයි බයට ලායුස් රජතුමා මොකද කරන්නේ? තමන්ගේ පුතාව ඝාතනය කරන්නට කටයුතු කරනවා. තමන්ගේ පුතාව ඝාතනය කරන්න සාහසික වෙන්නේ නැති මේ ලායුස් රජතුමා මොකද කරන්නේ? තමන්ගේ සේවකයෙක්ට එන්න කියලා මේ දරුවව ලැබුණට පස්සේ දරුවව ගිහිල්ලා බාර දෙනවා සිතීරියන් කඳු මුදුනට ගිහිල්ලා දාන්න අවුවට වැස්සට මේ දරුවව මුණ දීලා එහෙම බඩගින්නේ මැරිලා යන්න කියලා මේ තීබේ ගොපල්ලෙක්ට බාර දෙනවා සිතීරියන් කඳු මුදුනට ගිහිල්ලා දාලා එන්න මේ දරුවව. එදාදී සුවිශේෂී කාරණා දෙයක් කරනවා. මොකද කරන්නේ? කකුල් දෙක එකට විදලා එකට අමුණනවා. යකඩ ඇන්න දාලා අමුණනවා. මොකද බඩගාගෙන බඩගාගෙන ගිහිල්ලා හරි බේරේ කියන බයට කකුල් දෙකත් වලලු කර එකිනෙක අමුණලා ඔහු තමයි සිතීරියන් කඳු මුදුනට ගිහින් දාන මේ ගොපල්ලට බාර දෙන්නේ. එතකොට මේ ගොපල්ලා මේ දරුවව අරගෙන සිතීරියන් කඳු මුදුනට අරගෙන යද්දී මේ දරුවා පිළිබඳව දුකක් කරුණාවක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මේ ගොපල්ලට මේ දරුවව ඝාතනය කරන්නට හිත දෙන්නේ නැහැ. මේ දරුවව කඳු මුදුනේ දාලා යන්න හිත දෙන්නේ නැහැ. මොහු මේ කඳු මුදුනට යද්දී මොහුට හම් වෙන තවත් ගොපල්ලෙක්. ඒ ගොපල්ලා ඇවිල්ලා කොරින්ත දේශය කියන දේශයේ ගොපල්ලෙක්. මේ දරුවා මේ කොරින්ත දේශයේ ගොපල්ලට හදාගන්න දෙනවා. කවුද දෙන්නේ? මේ තීබේ ගොපල්ලා. ඔහුට දෙනවා. මේ කොරින්ත දේශයේ ගොපල්ලා මේ දරුවාව අරගෙන යනවා කොරින්ත දේශයට. සුවිශේෂී කාරණේ කොරින්ත දේශයේ රජතුමා තමයි පොලිබස්. පොලිබියස් රජතුමාට දරුවන් නැහැ. පොලිබියස් රජතුමාට සහ ඔහුගේ දේවියට දරුවන් නැහැ. ඉතින් මේ දරුවා දකින්න පොලිබියස් රජතුමා තීරණය කරනවා මේ දරුවාව තමන්ගේ දරුවා විදිහට හදා වඩා ගන්න. ඔන්න දැන් අර තීබෙන් අයින් කරලා දාපු දරුවව කොරින්ත දේශයේ පොලිබියස් රජතුමා සහ දේවිය හදා ගන්නවා තමන්ගේ දරුවා හැටියට. මේ ඊඩිපස් මොහු තමයි ඊඩිපස්. මොහුට ඊඩිපස් කියලා නම දාන්නේ තමන්ගේ වලලු කර විදලා ඇන දාලා තියෙනවා. මේ පාද ඉදිමිලා තියෙන මේ ඇන දාපු මේ කාරණාව නිසා. ඉතින් ඉදිමුණු පා ඇති කියන අර්ථයෙන් ඊඩිපස් කියන නම දානවා පොලිබියස් රජතුමා. ඉදිමුණු පා ඇති කියන අර්ථයෙන්. ඊට පස්සේ ඊඩිපස් කුමාරයා මේ කොරින්ත දේශයේ ටිකෙන් ටික උස් මහත් වෙනවා. කාලයක් යද්දී Tamanට අහන්නට ලැබෙනවා Taman පොලිබියස් රජතුමාගේ දරුවෙක් නෙමෙයි. මෙන්න මේ කාරණාව කාටද අහන්න හම්බෙන්නේ? ඊඩිපස්ට.
ඊඩිපස් දැන් මේ කාලේ මේක මේ අර මිත්‍යාමය ස්වභාවයක් ගතත් දෙවියන් හා මොවුන් ඍජුව ගනුදෙනු කරා කියලා මේ ග්‍රීක සාහිත්‍යයේ තියෙනවා. ඊට පස්සේ දැන් ඊඩිපස් මොකද කරන්නේ? මේක ඇත්ත නැත්ත බලන්න ආපු වෙන්නේ කොහෙ මේ එන්නේ? ඩෙල්ෆි දෙව් මෙදුරට. කොරින්ත දේශයේ ඉඳලා ඩෙල්ෆි දෙව් මෙදුරට එනවා ඊඩිපස්. ඊඩිපස් ඩෙල්ෆි දෙව් මෙදුරට ඇවිල්ලා අහනවා ඇත්ත නැත්ත මොකද්ද? එතනින් ඒ ගැන මුකුත් කාරණාවක් කියන්නේ තමන්ගේ අම්මා තාත්තා නෙමෙයිද මේ පොලිබියස් කියන කාරණාව නෙමෙයි කියන්නේ. ඔබ කවදා හරි ඔබේ පියාව ඝාතනය කරලා මව සමග විවාහ වෙනවා කියලා ඩෙල්ෆි දෙව් මෙදුරෙන් නැවතවතාවක් අනාවික කාර්යත කියන්නේ ඊඩිපස්ට. දැන් ඊඩිපස් ආපහු කොරින්ත දේශයට තමන් හැදී වැඩුණේ දේශයට යන්නේ නැහැ. මොකද බයයි තමන්ගේ පියාව ඝාතනය කරලා මව හා විවාහ වෙයි කියන බය තියෙනවා. ඊට පස්සේ නැවතත් මොහු කල්පනා කරනවා තමන්ගේ දේශයට යන්නේ නැහැ. මොහු තීබේ දෙසට ගමන් කරනවා. තීබේ දෙසට ගමන් කරද්දී මොහුට තුම්මන් හන්දියක් හම්බ වෙනවා. මේ තුම්මන් හන්දියේදී සොරකැලක් යයි සලකන පිරිසක් සමග මොහු ගැටිලා මේ සොරකැලේ ප්‍රධානියව මොහුගේ අතින් ඝාතනය වෙනවා. ඇත්තට මේ හිටිය හොරු කණ්ඩායමක් නෙමෙයි. නමුත් මේ ඊඩිපස්ගේ අතින් එතන හොරු කණ්ඩායමේ සිටු පිරිසේ ප්‍රධානියාව ඝාතනය වෙනවා. දැන් මේ ආවේ කවුද? තීබේ රජතුමා ලායුස් රජතුමා. අර ඊඩිපස්ගේ තාත්තා තමයි මේ තමන්ගේ පිරිස සමග ඩෙල්ෆි දෙව් මෙදුරට එන්නේ. ඒන අතරමඟදී තමයි ඔවුන් මුණ ගැසෙන්නේ. මේ මුණ ගැසීමේදී අර ඩෙල්ෆි දෙව් මෙදුරේ කිව්වේ දේව වාක්‍ය සත්‍යයක් වෙනවා. ඊඩිපස්ගේ අතින් තමන්ගේ පියාව ඝාතනය වෙනවා මේ තුම්මන් හන්දියේදී. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊඩිපස් මේ ඝාතනෙන් පස්සේ මොහු දන්නේ නැහැ තමන්ගේ පියාව ඝාතනය වුණේ කියලා. මොහු හිතන්නේ සොරෙක්. මොහු ඝාතනෙන් පස්සේ තීබ දේශයට යනවා. තීබ දේශයට ගියාට පස්සේ මේ තීබ දේශය තවත් මහා ව්‍යවසනයකටපත් වෙලා. ඒ ව්‍යවසනය තමයි තීබ දේශ යක්ෂණියකගේ ග්‍රහණයට හසු කොටගෙන යක්ෂණියක් අල්ලගෙන. ඒ යක්ෂණිය අහනවා පැනයක්. මේ පැනේට උත්තර දෙන්න බැරි හැම එක්කෙනාම මේ යක්ෂණිය ඝාතනය කරලා මරලා විනාශ කරලා දානවා. මේ යක්ෂණිය අහන්නේ උදේට පා 4කුණුත් දහවල්ට පාද 2කුණුත් උදේට 4යි දවල්ට 2යි සවසට 3යි නැවතත් රාත්‍රියට පාද 4යි මේ විදිහට ගමන් කරන සත්වයා කවුද කියන පැනේ අහනවා. මේ පැනේට කාටවත් හරියට උත්තරයක් දෙන්න බැරි වෙනවා. ඒ බැරි වෙන හැම කෙනාවම ඝාතනය කරලා මරලා දානවා. විනාශ කරලා දානවා. එතකොට මේකට පිළියමක් හොයන්න තමයි ලායුස් රජතුමා ඩෙල්ෆි දෙව් මෙදුරට යන ගමන් හිටියේ. ඒ යද්දී තමයි ඊඩිපස් දෙන්නම හම්බුණා. එතනදී මොවුන්ගේ අඩදබරයක් වෙලා ඊඩිපස්ගේ අතින් ලායුස් රජතුමාව ඝාතනය වුණා. කාරණා පැහැදිලිනේ. ඊට පස්සේ දැන් මේ යක්ෂණිය මේ පැන ඊඩිපස්ගෙන් අහනවා. ඊඩිපස්ගෙන් අහද්දී ඊඩිපස් හරියට උත්තරේ දෙනවා. උදේට පා 4කින්. ඒ කියන්නේ දරුවෙකු හම්බුනාම ලදරු අවදියේදී බඩ ගාව ඇවිදින දන ගානවා. ඒක පාද 4ම භාවිතා වෙනවා. උදේට පාද 4යි. දහවලට 2යි. ඔවුන් උස්මහත්දී පාද 2කින් ඇවිදිනවා. සවස් කල 3යි. වයෝ වෘද්ධ වෙද්දී හැරමිටියක් භාවිතා කරනවා. රාත්‍රියේ 4යි නැවතත් එක්තැන් වුණාට පස්සේ අර කුඩා කාලයටම ආපහු යනවා. මේ විදිහට ඊඩිපස් උත්තරය මේ යක්ෂණියට ලබා දෙනවා. යක්ෂණිය ප්‍රාකාරයකින් පැනලා මේ සිද්ධුණු ලැජ්ජාවට Tamanගේ සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ ඔන්න ඊඩිපස් දැන් රාජ්‍ය බේරගත තීබේ රජතුමත් නැහැ ඝාතනය වෙලා. මොකද කරන්නේ? තීබේ බේරගත නිසා රජ වෙනවා. රජ වුණාම මොකද වෙන්නේ? රාජ්‍යත්වයට පත්වීම සඳහා බිසව Taman විවාහ කර ගන්නවා. බිසව කවුද? Tamanගේ මව. මේක නොදැනුවත්කමින් සිද්ධ වෙන කාරණාව. කතා පැහැදිලිනේ. දැන් මේක තමයි ඇත්තම පුරා කතාව. එතකොට නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා නාට්‍ය නරඹන්නේ ග්‍රීක ප්‍රේක්ෂකාගාරයට පිවිසෙන ප්‍රේක්ෂකයා මේ පුරා කතාව පිළිබඳ මනාව අවබෝධයකින් යුක්ත වෙන්න ඕනේ. මනාව අවබෝධයකින් යුක්ත වෙන්න ඕනේ. මොකද පුරා කතාව නොදැන නාට්‍ය නරඹන්න ගියොත් සිද්ධ වෙන්නේ නාට්‍ය තේරෙන්නේ නැහැ. එතකොට ඊඩිපස් නාට්‍ය ආරම්භ වෙන්නේ මොකද්ද? තීබය ලොකු ව්‍යවසනයකටපත් වෙලා නැවතත් කාරණාව නැවතත් ඔන්න වැදගත්ම වචනේ නැවතත් කලුත් ව්‍යවසනයක් තිබ්බ නැවතත් ව්‍යවසනයකටපත් වෙලා රට වෙසෙන් ඇවිල්ලා කියනවා මහරජතුමාට රජතුමනි අපිව බේරගන්න මහා පොළොවේ වියලිලා දරුවා අඟනුන්ගේ දරුගැප් පිරිහිලා මරණය පහර වැදිලා මිනිසුන්ට. ඒතර ඊටපස් කියන කලිනුත් මම තමයි ඔබලා බේරගත්තේ මේ පාරත් මම බේර ගන්නවා කියලා ප්‍රතිඥා දෙනවා. කාරණාව තේරෙනවනේ. එතනින් තමයි නාට්‍ය ආරම්භ වෙන්නේ. ඉතින් මේ විදිහට ඊඩිපස් රජ නාට්‍ය ආරම්භ වෙනවා. ඊඩිපස් රජ නාට්‍යයේ පුරා කතාව මොකද්ද කිව්වොත් මම මේ කියපු සම්පූර්ණ කතාව තමයි පුරා කතාව. මේ පුරා කතාව නාට්‍ය රස විඳින්නට ඇත්තටම අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් පුරා කතාව හරියට දැනගෙන නාට්‍ය කෘතිය අධ්‍යයනයට සහ විචාරයට යොමු වෙනවා.